අපි බොහෝ විට විවිධ අංශ කෙරේ අපේ අවධානය යොමු කරලා ජීවිතය ජය ගැනීමට උත්සාහ කරනවා. නමුත් ඔබ දැකලා තියෙනවද කිසිවක් නොමැති වුවත් සතුටින් ඉන්න අය? ඇත්තටම ඔවුන් සතුටින් ඉන්නේ කොහොමද? ඔවුන් සතුටින් ඉන්නේ මනසින් ස්තුති වීමේ ශක්තිය නිසා. ස්තුතිය කියන්නේ සරල වචනයක්. නමුත් ඒක පසුපස තියෙන්නේ ජීවිතය පරිවර්තනය කරන හැකියාවක්. ජීවිතය අපිට මොනවද තියෙන්නේ කියලා හැමදාම අපිට අමතක වෙනවා. අද ඔයාට හුස්ම ගන්න පුළුවන්ද? එහෙනම් ඔයාට ජීවිතයක් තියෙනවා. ඔයාට ආදරේ, වාසස්ථාන, ආහාර වගේම වඩාත්ම වැදගත්ම දේ තවදුරටත් උත්සාහ කිරීමේ හැකියාව තියෙනවා. ඔබට තියෙන දේවල් ගැන සතුටු වීම ඔබේ ආතතිය අඩු කරනවා වගේම මානසික සෞඛ්‍ය වර්ධනය කරනවා. ඔබට ඔබේ ස්තුතිය වර්ධනය කරගන්න මේ ක්‍රම සරලව පහසුවෙන් අත්හදා බලන්න පුළුවන්. ජර්නලයක් තබාගෙන හැමදාම උදෑසන හෝ රාත්‍රියට පෙර ස්තුතීන් 3ක් පිළිබඳව ලියන්න. ඔබට උදව් කළ අයෙකුට හෝ ඔබට ආදරය දක්වපු කෙනෙකුට ස්තුතියි කියන්න. ඔබට හිමිව ඇති සරල දේවල්, වතුර, ආහාර, හිරු එළිය සංසුන්ව දැකගන්න සහ ඒවට ස්තුතියි කියන්න. මනෝවිද්‍යාත්මක පර්යේෂණ මගින් පවා පෙන්නුම් කරලා තියෙනවා ස්තුතියක් ඇති පුද්ගලයන් වැඩි සතුටක් ලබන බවත්, උචිත තීරණ ගනු ලබන බවත් සහ අඩු ආතතියක් දක්වන බවත්. ව්‍යාපාරිකයන්, කලාකරුවන් සහ මහා මිනිසුන් පවා මේ හැකියාව භාවිතා කරලා තම ජීවිතයම වෙනස් කරලා තියෙනවා. ඔවුන් තම ව්‍යාපෘතියකින් පරාජයට පත්වුවත් අහිමි වුවත් යළි නැගෙන්නේ ඔවුන් සතුව තියෙන දේවල් ගැන ස්තුතියෙන්. ඉතින් ඔබට ජීවිතය වෙනස් කරන්න ඕනේද? ඒක ඇත්තටම ආරම්භ වෙන්නේ ඔබේ මනසින්. මම අද ඔබට කියන්නේ ඔබට නැති දේවල් ගැන කනස්සල්ලෙන් ඉන්න එක නවත්තන්න. ඒ වෙනුවට ඔබට තියෙන දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඔබේ පවුල, මිතුරන්, ඔබේ ආරක්ෂාව, ඔබේ අරමුණු මේ සියල්ල ඔබට තියෙන වටිනම දේවල්. ස්තුතියෙන් ඔබේ ජීවිතය දිගටම ජය ගන්න ඔබට පුළුවන්. ඔබේ සිතේ ස්තුතිය වර්ධනය වීමෙන් ඔබේ ජීවිතේ සෑම පැත්තක්ම උසස් වෙනවා. සතුට, සාමය, සාර්ථකත්වය මේ සියල්ල ඔබට ලැබෙනවා. ඉතින් අද සිට උදැසනින්ම ඔබේ සිතට කියන්න, මට තියෙන හැම දෙයකටම ස්තුතියි. ඔබේ දවස වෙනස් වෙනවා. ඔබේ ජීවිතයම මේන් වෙනස් වෙනවා. ඉතින් මම ඉල්ලන්නේ ඔබ අදට ස්තුතිවන්ත වෙන දෙයක් කමෙන්ට් එකෙන් කියන්න. එහෙනම් ස්තුතියි. මම රුවි විජේසිංහ.